අපි මේ ලෝකෙට ආවේ ඇයි? අපිට මොනවද කරන්න පුළුවන්? අපේ වටිනාකම මොකක්ද? මේ ප්‍රශ්න ගොඩක් අය අහනවා. හැබැයි ඇත්තටම Tamanගේ වටිනාකම තීරණය කරන්නේ Tamanමයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Tamanගේ වටිනාකම වර්ධනය කරගන්න පුළුවන්ද කියන එක. ඒකට උත්තරයක් දෙනවා නම් ඔව්. ඒකට විශේෂ ක්‍රම තියෙනවා. ඔයාගේ වටිනාකම වැඩි කරගන්න නම් ඔයාටම ඔයාව වෙනස් කරගන්න වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාට ඔයාගේ වටිනාකම වැඩි කරගන්න ක්‍රමයන් ගැන අපි කතා කරනවා. Tamanගේ තියෙන වටිනාකම වැඩි කරගන්න සමාජයේ තියෙන සැබෑ ඉල්ලුමට අදාළව Tamanගේ හැකියාවන් ගුණාංග වැඩි දියුණු කරලා. ඒ සඳහා මූලික මාර්ග කිහිපයක් තියෙනවා. එකටම Tamanට තියෙන කැමැත්ත සහ හැකියාව සොයාගන්න. ඔයා වැඩියෙන්ම බලන්නේ, කතා කරන්නේ, හිතන්නේ මොන දේවල් ගැනද? එකට මේක තේරුම් ගන්න. ඒත් එක්කම Taman හිතන දේවල් ඇත්තටම හරිද? අනිත් මිනිස්සු ඒවට වටිනාකමක් දෙනවද? මේ දෙක ගැන හරි විදියට විශ්ලේෂණයක් කරොත් Tamanගේ ශක්තිය උපරිම විදියට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඔයා අලුත් දේවල් ඉගෙන ගන්න. ඒ ඇයි කියනවා නම් ඔයා අද හොඳයි කියලා හිතන දෙයට හෙට වටිනාකමක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න. කටයුතු කිරීමේ හැකියාව වැඩි කරගන්න. නව තාක්ෂණයන්, නව කුසලතා සහ නව වැඩපිළිවෙළවල් ඉගෙන ගන්න. මොනම මොහොතකවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා. මොකද ඔයාගේ වටිනාකම වැඩි කරගන්න නම් ඔයාට අලුත් දේවල් ඉගෙන ගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ඔයා සමාජයක් ඉදිරියේ ප්‍රශ්නයක් අහනවා නම් වැදගත් වටිනා ප්‍රශ්න අහන්න. මොකද මිනිස්සු වැඩි වෙලාවක් යොදවන්නේ Tamanගේ අදහස් ප්‍රතිචාර දක්වන්න. හැබැයි සැබෑ වටිනාකමක් තියෙන්නේ හොඳ ප්‍රශ්න අහන අයට. මොකක්ද ඇත්තටම ඔයාට අවශ්‍ය? මෙම ගැටලුවේ ඇතුළත සැබෑ ගැටලුව මොකක්ද? මේ වගේ ප්‍රශ්න අහලා මිනිසුන්ටම උත්තර හොයන්න උදව් කරනකොට ඔයාගේ වටිනාකම වැඩි වෙනවා. ඔයාගේ වටිනාකම වැඩි කරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම පැහැදිලිව කතා කරන්න. ඔයා හිතන දේ පැහැදිලිව, කෙටියෙන්, බලවත් විදියට කියන්න ඉගෙන ගන්න. කතාවක් කියනකොට එහි ඇති වැදගත්ම කොටස පෙන්වන්න. අනිත් අයට ඔයාගේ අදහස් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියකට ප්‍රකාශ කරන්න පුරුදු වෙන්න. ඔයා අනිවාර්යෙන් ගුණාත්මක වටිනාකමක් ඇති වැඩ විතරක් කරන්න. මොකද දවස පුරා ගොඩක් දේවල් කරනවා වෙනුවට කරන්නේ පුංචි දෙයක් වුණත් ඒක ගුණාත්මකව කරන එකයි වැදගත්. Taman කරන දේවල් තවදුරටත් වැඩි වටිනාකමක් ගන්න පුළුවන් විදියට කළමනාකරණය කරන්න. හැම වෙලාවෙම අනිත් මිනිස්සුන්ට වටිනා දේවල් දෙන්න. වටිනාකමක් ඇතිව දායක වෙන එක Tamanගේ වටිනාකමත් වැඩි කරනවා. මිනිසුන්ට ඔයාගේ දැනුම, හැකියාව සහ උපදෙස් දීලා ඔවුන්ට වටිනා විදියට උදව් කරන්න. ඒ ඇයි කිව්වොත් ඔයා අනිත් අයට දෙන වටිනාකම් මත ඔයාගේ වටිනාකම නිර්මාණය වෙන්න උදව් වෙනවා. ඔයා දවසින් දවස ඔයාගේ දියුණුව වැඩි කරගන්න. මොකද ඔයා අද ඉන්න තැනම නා හෙට ඉන්නේ ඔයාගේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. දවසින් දවස ඔයාගේ පොඩි හරි දෙයක් දියුණු කරගන්න. අද කරන වැඩ හෙට ඊට වඩා හොඳට කරන්න. අද තියෙන අවස්ථාවන් හෙට ඊට වඩා හොඳ විදියට පාවිච්චි කරන්න. අපි අපේ වටිනාකම වැඩි කරගන්න එක පිටින් බලන කෙනෙකුට පේන්න කරන දෙයක් නෙමෙයි. Tamanගේ ඇතුළාන්තයේ වෙනස්කම් වලින් අලුත් දේවල් දැනගන්න. Tamanගේ හැකියාවන් තවදුරටත් උපරිම කරගන්න. ඒ වගේම අනිත් මිනිස්සුන්ට වටිනාකමක් ලබා දෙමින් Tamanවත් සංවර්ධනය කරගෙන ඉදිරියට යන එකෙන් Tamanගේ වටිනාකම ඇත්තටම වැඩි වෙනවා. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ඔයා ගන්න තීරණ වලින් සහ අද ඔයා කරන ක්‍රියාවන් වලින්. සෑම දවසකම ටිකෙන් ටික වටිනා පුද්ගලයෙක් වෙන්න. මේ විදිහට කටයුතු කළොත් ඔයාට පුළුවන් ඔයාගේ වටිනාකමත් ඉහළ තත්ත්වයකට රැගෙන යන්න.